අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තියෙන ජාතික අධ්‍යාපන ආයතනය National Institute of Education ඔන්න ඔයාලට ජොබ් වේකන්සි ඕපන් කරලා තියෙනවා. ඩ්‍රයිවිං ජොබ් වේකන්සි ගොඩක් අය මට මෙසේජ් දැම්මා ඩ්‍රයිවිං ඔපචුනිටි එකක් හොයලා දෙන්න ගවර්න්මන්ට් උනත් ප්‍රශ්නයක් නැහැ කියලා. බර වාහන ලයිසන් එක්කන් අවුරුදු 3ක එක්ස්පීරියන්ස් තියෙන කට්ටියට මේකට ඇප්ලයි කරගන්න පුළුවන්. රෙජිස්ටර් පෝස්ට් තමයි ඇප්ලයි කරගන්න තියෙන්නේ. ජූනි 5 වෙනිදා දක්වා විතරයි ඔයාලට මේකට ඇප්ලයි කරගන්න පුළුවන්. මේකේදී ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕන බර වාහන ලයිසන් එකත් එක්කන් අවුරුදු 3ක එක්ස්පීරියන්ස් වගේම O level වලට සබ්ජෙක්ට් 6ක් ගොඩ දාලා සම්මාන සාමර්ථ්‍ය දෙකක් තියෙනවා නම් ඒක ප්ලස් පොයින්ට් එකක් විදිහට මෙයාලා එකතු කරගන්නවා. ඒ කියන්නේ ප්ලස් පොයින්ට් එකක් විදිහට කියන්නේ ඔයාලව බඳව ගන්න තියෙන ප්‍රවණතාවය වැඩි. O level සබ්ජෙක්ට් 6ක් එක්ක සම්මාන සාමර්ථ්‍ය දෙකක් ගොඩ දාලා තියෙනවා නම් ඔයාලට බඳව ගන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඊට අමතරව ඔයාලකින් කියන්න ඕන ආර්ට් බැචලර්ස් ආර්ට් ඩිග්‍රී එකක් ඔයාලා කම්ප්ලීට් කරලා තියෙනවා නම් ඔයාලට ට්‍රාන්ස්ලේටර් ඔපචුනිටි මේකේ ඕපන්ලා තියෙනවා. ඊට අමතරව ඔයාලට කියන්න ඕන A level වලට සබ්ජෙක්ට් 3 ගොඩ දාලා කම්පියුටර් කෝස් එකක් ඒ කියන්නේ කම්පියුටිං සයිඩ් එකෙන් කම්පියුටර් කෝස් එකක් මාස 6ක කම්පියුටර් කෝස් එකක් ඔයාලා ෆලෝ කරලා තියෙනවා නම් මේකේ මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් ජොබ් වේකන්සි ඔන්න ඔයාලට ඕපන්ලා තියෙනවා. මේකෙදී යාලා ක්‍රයිටීරියා එකක් විදිහට O level වලට ඉංග්‍රීසි ඇතුළුව සබ්ජෙක්ට් 6ක් ගොඩ දාලා තියෙන්න ඕන. ඊට අමතරව සම්මාන සාමර්ථ්‍ය 4ක් තියෙන්න ඕන. භාෂාව සහ ගණිතය ඇතුළුව ඒක අමතරව බලන්නේ. විශේෂයෙන්ම ඔයාලට හයිලයිට් කරලා කියන්නේ A level වලට සබ්ජෙක්ට් 3 ගොඩ දාලා මාස 6ක් ඔය ඊට වැඩි කම්පියුටර් කෝස් එකක් ඔයාලා ෆලෝ කරලා තියෙනවා නම් ඔයාලට මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් මේකේ ඇප්ලයි කරගන්න පුළුවන්. ඊට අමතරව ඔෆිස් 8 ජොබ් වේකන්සි මේකේ ඕපන්ලා තියෙනවා. මෙතනින් දාන ජොබ් ඔපචුනිටිස් ගණනාවම ඕපන්ලා තියෙනවා. මම හයිලයිට් කරලා කියන්නේ ඔයාලා ඉල්ලපු දේවල් මට මෙන්න මේ ඔපචුනිටි එක හොයලා දෙන්න කියලා මගෙන් අහපු දේවල් තමයි මම මේ හයිලයිට් කරලා කියන්නේ. ඔෆිස් 8 ජොබ් වේකන්සි ඕපන්ලා තියෙනවා. මේකේදී ඔයාලට O level විතරයි බලන්නේ. O level වල සබ්ජෙක්ට් 6ක් ගොඩ දාලා තියෙනවා නම් සම්මාන සාමර්ථ්‍ය දෙකක් එක්ක ඔයාලට ඇප්ලයි කරගන්න පුළුවන්. මේකේදී හැබැයි ඔෆිස් 8 ගන්න කොන්ට්‍රැක්ට් බේසිස් අනිත් ඒවා කොන්ට්‍රැක්ට් බේසිස් නෙවෙයි. ජූනි 5 දක්වා විතරයි ඔයාලට ඇප්ලයි කරගන්න පුළුවන්. මේකේදී රෙජිස්ටර් පෝස්ට් ඔයාලා දාන්න ඇප්ලිකේෂන් එකේ ලින්ක් එක ඔයාලා ඇප්ලිකේෂන් එක print out අරගෙන ඇප්ලිකේෂන් එක පුරවන්න. ඒ ඇප්ලිකේෂන් ලින්ක් එක වගේම මම කියපු ඩීටේල් අමතර ඩීටේල් ඔයාලට කියවලාම බලන්න පුළුවන් විදිහට මම මේකේ ලින්ක් එකකින් වෙනම ඩිස්ක්‍රිප්ෂන් එක වගේම කමෙන්ට් සෙක්ෂන් එකේ දානවා. මේක TikTok එකේ බලන කෙනෙක් නම් හොයාගන්න අපහසුයි නම් මගේ ප්‍රොෆයිල් එක ක්ලික් කරගන්න. ප්‍රොෆයිල් එකෙන් මගේ බයෝ ලින්ක් එකට යන්න. බයෝ ලින්ක් එකෙන් Facebook YouTube වගේම Instagram මගේ මේ ලින්ක් එකේ ඇතුලේ තියෙනවා. Facebook Instagram වගේම YouTube ඔයාලා YouTube එක තෝරගත්තොත් YouTube එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ මම දානවා පින් කරලා. Facebook තෝරගත්තොත් ඒ වගේම Facebook එකේ මේක බලන කෙනෙක් නම් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න මම පැහැදිලිව මේ දේවල් දානවා. ඔයාලා Instagram එක බලන කෙනෙක් නම් කමෙන්ට් සෙක්ෂන් එක බලන්න මම මේ දේවල් දාලා තියෙනවා. ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕන මේකේ ජූනි 5 වෙනකන් තියෙනවායි කියලා බලාගෙන ඉන්න එපා. මොකද රෙජිස්ටර් පෝස්ට් දාද්දී සෙනසුරාදාට තමා ගෑරලා වැඩ කරන සතිය දවස් 5ක ඔයාලා ඇප්ලයි කරගන්න. එතකොට මේකට දාලා ජූනි 5 වෙනකන් මට කල් තියෙනවායි කියලා බලාගෙන ඉන්න එපා. ඊට අමතරව මේ දාන සර්ටිෆිකේට් කොපීස් සර්ටිෆයි කරගෙන සාම විනිසුරු කෙනෙක්ගෙන් හෝ සර්ටිෆයි කරගෙන දාන්න. එතකොට ඒ වගේ සර්ටිෆිකේෂන් ලෙවල් එක හොඳ නිසා ඒවත් එයාලා සලකා බලනවා. ඒ නිසා හරියටම ඔයාලගේ සර්ටිෆිකේට් කොපීස් එක්කම හරියට මේක දාලා දෙන ඇඩ්‍රස් එකට ඔයාලා රෙජිස්ටර් පෝස්ට් මේක ඇප්ලයි කරගන්න. එහෙනම් ජය වේවා.